guys, ඔතන අලුත්ම අප්ඩේට් එක ඕස්ට්‍රේලියාවේ අලුත්ම අප්ඩේට් එක ජූලි 1 වෙනිදා. අපිට ගොඩක්ම බලපාන අප්ඩේට් එකක් තමයි කියන්නේ. ඔන්න වීසා වල ගණන් වැඩි වෙලා තියෙනවා කියන්න දුකයි. මාර්තු මාසෙත් වැඩි වුණා සමහර වීසා වල. දැන් ඔන්න ආයි වැඩි වෙලා තියෙනවා. ඉතින් මම ඊයේත් කිව්වා මගේ ඊයේ හරි පෙරේද වීඩියෝ එකක් දැම්මම ඒකෙත් කිව්වම ස්ටුඩන්ට්ස් ලට පොඩ්ඩක් අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා. ඒතර ඒ වීසා වල වැඩිවීමක් වෙලා තියෙන්නේ ස්ටුඩන්ට් වීසා එක. ඩොලර් 500කින් වැඩිලා තියෙනවා. කලින් තිබ්බේ ඩොලර් 2000ට දැන් ඩොලර් 2500 වෙලා තියෙනවා. ඊළඟ ස්ටුඩන්ට් වීසා එකෙන් පස්සේ මොකද අපි කරන්නේ? අපි දාන්නේ TR එක. TR වීසා එකත් ඔන්න වැඩි වෙලා තියෙනවා. ඒක ඉස්සෙල්ලාම තිබ්බේ මාර්තු මාසෙට වෙද්දි තිබ්බේ 2200යි. ඒක වැඩි වුණා 4600ට. ඊට පස්සේ දැන් වර්තමාන තත්ත්වයේ 5750යි. 5750කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ස්කිල් වීසා එක 482 වීසා එක. ඒක තිබ්බේ 3210ට ඒ කෙලින්ම 4015ට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 850කින් ඒ වීසා එක වැඩි වෙලා තියෙනවා. ඊළඟට 190 වීසා එක තිබ්බේ 4910ට දැන් මේ වීසා එක 6140ක් කියලා තියෙනවා. ඒක වීසා එක හොඳම වීසා එකක්. 1230කින් වැඩිලා තියෙනවා. ඊට අමතරව පාර්ට්නර් වීසා එක 2000 ගණන් ඒ කියන්නේ 9360ක් වෙනවා. ඒක වැඩිලා තියෙන 11000ට. ඊළඟ තව වැදගත් වීසා තමයි 191 වීසා එක. ඒක තිබ්බේ 500 එකක් පාර්ට්නර් වීසා එකක් ඒක අදාළ වෙන්නේ. අපි බලමු 189 වීසා එක 4910 තමයි තිබිලා තියෙන්නේ. ඒකත් 6135ට වැඩි වෙලා තියෙනවා. ඉතින් එම්ප්ලොයි වීසා එක. හරි. ඒක 4910 තිබ්බේ ඒකත් 6140ට වැඩි වෙලා තියෙනවා. ඉතින් මට කියන්න ඕනලා තිබ්බේ මේ වීසා ටික වැඩි වෙලා තියෙනවා. ඉතින් බොහොම අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ ස්ටුඩන්ට්ස්ලාට. ඉතින් ස්ටුඩන්ට්ස්ලාගේ ඒ කියන්නේ ස්ටුඩන්ට් එන්නත් ටිකක් අමාරුයි. ඒ ඇවිල්ලා ඔයගේ වීසා රේන්ජ් එකකින් ගන්න වැඩි වෙනවා. ඉතින් ලේසි නෑ. අපි වැඩේ කරන් යවනම් අවුලක් නෑ. ඉතින් ඕස්ට්‍රේලියාවේ හිටියොම එයාලා හැම ජූලි 1 වෙනිදාම දේවල් වෙනස් වෙනවා. එයාලා හිතනවා වීසා වල ගණන් වැඩි කරනවා. කැමති නම් ඉන්න බැරි නම් යන්න තමයි කියන්නේ. ඒවට ගෙවන්න බැරි නම් යන්න. නමුත් අපි බානනේ එන්න ඇවිල්ලා අපේ වැඩේ කරගෙන මේ රටේ කොහොමද සෙටල් වෙන්නේ කියලා ඒ වැඩේ කරගන්න ඕනේ. ඉතින් හොඳම අප්ඩේට් එකක් තමයි දෙන්න ඕනලා තියෙන්නේ මට. එන රැඳී ඉන්න ඒ ඕස්ට්‍රේලියා YouTube channel එකත් එක්ක හොඳම අප්ඩේට් ඕස්ට්‍රේලියාවේ වෙන අලුත්ම දේවල් ඔයාලට හැම වෙලේම ලබා දෙන්න. ඒ ඕස්ට්‍රේලියා YouTube channel එක රැඳී ඉන්නවා. හැමෝටම ජය වේවා.